ගොඩාක් දවසකින් මං ආස කරන කෑමක් හම්බුණා. මේ තියෙන්නේ පොලොස් මැල්ලෝ. සමහර වෙලාවට පුංචි ගෙඩි පිටින් ගෙනල්ලා මම ගෙදර චූටි චූටියට කපා ගන්නවා. හැබැයි මේක නම් මං ගත්තේ කඩෙන්. ඉතින් බලමු එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ ටික හොඳට හොදගෙන මං ඒක මැල්ලුම හදාගන්න භාජනයට දාගත්තා. ඒකට රම්ප කරපිංචා දාලා ලුණු ටිකක් දාලා තව ගොරක කෑල්ලක් දාන්න ඕනේ. ඒක වීඩියෝ වෙලා නැහැ. කහ ටිකක් දාලා මෙන්න මේ විදිහට පොලොස් මැලුන් ටික අනාගෙන ඕකට අපි වතුර චුට්ටක් එකතු කරනවා මෙන්න මේ විදිහට. මට මතකයි ඉස්සර අපේ ආච්චිලා කියනවා පොලොස් මැල්ලුමට පොල් මිශ්‍රණය අඹරපු පොල් මිශ්‍රණය එකතු කරන්න ඕනේ පොලොස් මැල්ලුමේ වතුර තියෙද්දි කියලා. ඊට පස්සේ මම පොල් මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මේ තියෙන අබයි ගම්බිරිස් ඇටයි. ඉතින් මම මේ ටික හොඳට කුඩු කරගන්නවා. කුඩු කරගෙන ඉවරලා සුදු ලුණු ගෙඩියක්ම බික් ගලවලා සුද්ධ කරලා ඒකත් දාලා මම හොඳට කොටා ගන්නවා. ඊට පස්සේ ඒකට මම පොල් ටික ටික දාලා ඒකත් කොටා ගන්නවා. මේක හරිය රසයි. මේකත් එක්ක උණු රතු හල්බත් කැකුළුබත් ඒකත් එක්ක ගොඩාක් රසට කන්න පුළුවන්. ඊට පස්සේ මම කොටාගත්ත පොල් මිශ්‍රණය පොලොස් ටිකට දාලා පොලොස් මැල්ලුම හදාගන්නයි යන්නේ. මෙන්න මේ විදිහට වතුර තියෙද්දිම එකතු කරාම ඉතින් ඒක තවත් රස වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම කරේ. ඒ විදිහට තමයි මම හදන්නේත්. අපේ ආච්චි කෙනෙක් කියපු විදිහට. ඉතින් මේක ගොඩක් රසයි. එහෙනම් ඉතින් අද මේ පොලොස් මැල්ලුත් එක්ක මේ තියෙන්නේ උණුම උණු රතු කැකුළු බත් ටිකක්. ඒකත් එක්ක ඉතුරු වීඩියෝ ටික නම් දැම්මේ නැහැ. ඒක මම කලින් දාලා තියෙන හින්දා. මේ විදිහට තමයි මං ඉතින් පොලොස් මැල්ලුම මෙදා පාර හදාගත්තේ. මේ බලන්නකෝ.